Good morning travelers. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඉහළකෝට්ටේට. ඉහළකෝට්ටේ කියන්නේ දැන් මං ඉන්නේ රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් අද අපි යන්න හිතාගෙන ඉන්නවා අලගල්ල සහ මියන්ඇල්ලට. ඉතින් මේ කරන මේ වීඩියෝ එක සමහර විට එක වීඩියෝ එකකින් කරන්න බැරි වෙයි. ඉතින් වීඩියෝ දෙකක් හරි තුනක් හරි කොහොම හරි ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලට අරන් එනවා. ඉතින් ඒ විදිහට කිව්වාගේ එපිසෝඩ් 3ක් විතර යයි. ඉතින් අර පැත්තේ තමයි මියන්ඇල්ල තියෙන්නේ. ඒ වගේම මට පිටිපස්සෙන් තමයි අලගල්ල කන්ද තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ දවස්වල ඉහළකෝට්ටේ, ඒ කියන්නේ ඉහළකෝට්ටේට වහිනවා. ඉතින් අපි කොහොම හරි ඒ හැමදේම කන්ට්‍රෝල් කරගෙන මේ වීඩියෝ කරන්න ඕනේ. ඒක නිසා අපි ඉස්සෙල්ලාම මියන්ඇල්ලේ තියෙන සිටුේෂන් එක ඔයාලට පෙන්නලා අලගල්ල කන්ද හයික් කරන්න යනවා. ඉතින් ඒක අලගල්ල කන්ද හයික් කරනගෙන ලොකු හයික් එකක් තියෙනවා. ඉතින් අපි එහෙට ගිහිල්ලා උඩ තමයි කැම්ප් කරන්න හිතාගෙන ඉන්නේ. මොකද ආලගුණේ කොයිලේ වෙනස් වෙයිද දන්නේ. ඉතින් අපි බලමු කොහොම දෙයකට මුහුණ දෙන්න වෙයි කියලා. කොහොම හරි අපි ගන්න ෆුල් එක්ස්පීරියන්ස් එකම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඒකට ලස්සන කැමරා ඇන්ගල් ටිකක් ගන්න ඕනේ. ඉතින් බලමු කොහොම එක්ස්පීරියන්ස් එකක් වෙයිද කියලා. ගායිස් ඉතින් අපි දැන් යනවා මියන්ඇල්ල බලන්න. මියන්ඇල්ල තියෙන්නේ බිංගයක් ඇතුලෙන් ගිහිලා තමයි බලන්න පුළුවන්. පිටිනුත් බලන්න පුළුවන්. ඒ වුණාට දැන් හදලා තියෙන්නේ බිංගේ ඇතුලෙන් තමයි මේ කෝච්චි පාර. ඉතින් ඒක වටා ගෙදිච්ච ලස්සන කතාවක් තියෙනවා. ඉතින් ඒකත් මං හෙතෙන්ට ගිහිල්ලාම කියන්නම්. ගිහිල්ලා බලමු මේ මියන්ඇල්ල මොකක්ද කියලා. මේ මියන්ඇල්ල තමයි ලංකාවේ තිබිලා තියෙන උසම දිය ඇල්ල. ඉතින් ඒක මේ සංස්කරණත් එක්ක විනාශ වෙලා දැන් පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරුලා තියෙන්නේ. අද නම් හැබැයි වතුර මට්ටමක් තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මියන්ඇල්ල කොහොමද කියලා. මම එතෙන්ට ගිහිල්ලා කියන්නම් අර කතාව මොකද්ද කියලා. ඉතින් ගායිස් තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මියන්ඇල්ල බලන්න එනවා නම් මෙතන ස්ටේෂන් එක තියෙනවා. ඉතින් එතනින් අහන්න ඊළඟට ට්‍රේන් එකක් එන්නේ කීයටද කියලා. මොකද අපි බිංගේ ඇතුළේදී ට්‍රේන් එකක් ආවොත් ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් කොහොමවත් හොඳයිනේ ගිහිල්ලා අපි ඊළඟ ට්‍රේන් එකක් තියෙන්නේ කීයටද කියලා අහගෙන එක හොඳට මතක තියාගන්න. ඒක මේ දවස්වල නම් ට්‍රේන් නැහැ. මොකද මේ කොරෝනා සිටුේෂන් එකත් එක්ක මේ පැත්තේ ට්‍රේන් තියෙනවා කියන්නේ මේ දවස්වල හවස් වරුවේ උසා උදේ තිබ්බා කියලා කිව්වා. ඉතින් හවස් වරුවේ තියෙනවා. ඉතින් දැන් නම් එච්චර බය වෙන්න ඕනේ නැහැ ඇතුළට යන්න. හැබැයි කොහොමවත් මේ දවස්වල නෙමෙයි ඉස්සරහටත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් එනවනේ. ඉතින් ඒක හින්දා මේ මතක ඇතුව ඒක ස්ටේෂන් එකෙන් අහගෙන යන්න ඊළඟ ට්‍රේන් එකක් තියෙන්නේ කීයටද කියලා. මියන්ඇල්ලට ගිහිල්ලා මේ වීඩියෝ එක කරලා එතන ෆොටෝස් ටිකක් ගහලා සිටුේෂන් එක පොඩ්ඩක් එන්ජොයි කරලා එද්දි මෙතෙන්ට එද්දි ආපහු ටිකක් දවල් වෙයි. ඉතින් එතකොට සමහරට වහින්න පුළුවන් අලගල්ල හයික් එකේදී. ලොකු හයික් එකක් යන්නත් තියෙනවා. වැඩි මහන්සි වෙන්නත් බෑ. කොහොම හරි උඩට යද්දි මං හිතන විදිහට අපිට හවස වහින හින්දා ලස්සන සන්සෙට් එකක් බලන්න වෙන එකක් නැහැ. හැබැයි කොහොම හරි මුදුනේම තමයි කැම්ප් කරන්න හිතාගෙන ඉන්නේ. බලමු අපිට පුළුවන් වෙයි. මොකද ලොකු ඇස්සක් එක්ක අමාරු වුණොත් කොහොම හරි අමාරු වුණත් නැතත් කරන්න හිතාගෙන ඉන්නවා. අමාරු වුණොත් අපි බලමු කොහොමද කරගන්න පුළුවන් ඉන්නේ. හැබැයි කරගන්න පුළුවන් උපරිම විදියට කරනවා. මේ වැස්ස තියෙන හින්දා තමයි මට මෙතෙන්ට අද ගොඩක්ම එන්න හිතුනේ. මොකද වෙන හයික් වලට වඩා ලොකු වැස්සක කන්ද උඩ හයික් කරද්දි ඒක මාරම ෆීලින් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ෆීලින් එකක් මං ඇත්තටම විඳලා නැහැ. ඉතින් මට පළවෙනි එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. සහ බලමු ඒක කොහොම වෙයිද කියලා. ඉතින් මොන වගේ දේවල් වලට ඉස්සරහට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. අපි උඩ ඉද්දි මොකද කන්ද උඩ කවුරුත් නැහැ. කිසිම දෙයකට කවුරුත් කන්ද උඩ නැහැ. අපි බලමු දැන් ගිහිල්ලා දැන් නම් ටිකක් ළඟයි මියන්ඇල්ලට යන්න. මෙන්න මේ තියෙන පාරේ තමයි දිගටම යන්න ඕනේ. හොඳට මතක තියාගන්න. ට්‍රේන් රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා කන්ද ස්ටේෂන් එකට ඉස්සරහින්ම තියෙන්නේ කන්ද. ඊට වම් පැත්තෙන් තමයි මියන්ඇල්ල තියෙන්නේ. බලමු ගිහිල්ලා.
ඉතින් guys මේක තමයි ලංකාවේ තියෙන තුන්වෙනියට දිගම උමන් මාර්ගය දුම්රිය උමන් මාර්ගය මම හිතන්නේ මේ වැඩෙන්නේ මේ අංගල්ලෙන් එන වතුර වෙන්න ඕනේ අපි ඉතින් බලමු හරියටම දන්නේ නැහැ නැත්නම් තව වතුර පාරක් ගලාගෙන යනවද දන්නේ නැහැ අපි ගිහලා බලමු මේක තමයි අලුතෙන් ඒ කියන්නේ අන්තිමටම ඉදි කරපු දුම්රිය මාර්ගය. ඉතින් ඊට කලින් තිබිලා තියෙන්නේ කන්ද වටෙන්. ඉතින් ඒක විනාශ වෙලා තියෙනවා. කොමාරි දුම්රියක් පෙරලිලා ඒක නවත්තලා තියෙනවා. ඒ මාර්ගය ඊට පස්සේ තමයි මේ කන්ද හාරලා මෙන්න මේ විදියට මෙයාලා මේ දුම්රිය මාර්ගය හැදුවේ. ඉතින් මම අර කිව්ව කතාවත් මම අතෙන්ට ගිහිල්ලාම කියන්නම්. මෙතන මේ බිංගේ ඇතුළට යන්න කලින් යන් අපි බලන්න කලින් තිබ්බ දුම්රිය මාර්ගය කොහොමද කියලා. මේ තියෙන පොඩි පාරෙන් තමයි යන්න ඕනේ. කලින් තිබ්බ දුම්රිය මාර්ගය බලන්න. මේක කන්දේ අවසානයේ මෙතන කන්ද වටෙන් තමයි කලින් හදලා තිබ්බ. ඉතින් wow guys මාරම ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. guys ඉතින් මේක තමයි මීයන් ඇල්ල කියන්නේ. මෙතන මේ ඇල්ල මෙතනින් මෙහෙම පෙවුනට අපිට අර ඔයාලට පේන ඇති රවුමක් වගේ තියෙනවා. ඉතින් මේ රවුමෙන් මේ ෆොටෝ එකක් ගහනවා නම් අපි මේ බින්ගේ ඇතුලෙන් ගිහිල්ලා තමයි මෙතෙන්ට එන්න ඕනේ. අපි එතෙන්ටත් යන් ආපහු වටෙන් ඉතින් guys මම අර කියන්නම් කිව්ව කතාව දැන් කියලා ඉන්නම්. ලස්සන කතාවක් තියෙනවා ගෙතිච්ච මේ මීයන් ඇල්ල සහ මේ දුම්රිය මාර්ගයත් එක්ක. මේ කන්ද තියෙනවානේ මේ කන්ද වටෙන් තමයි ඉස්සර ගිහිලා තියෙන්නේ කෝච්චි. ඉතින් දවසක් ඔහොම යද්දි 1800 ගණන් වලදී ට්‍රේන් එකක් මේ කන්දේ මේ සයිඩ් එකෙන් යද්දි මීයන් ඇල්ල ගාවදී පෙරලිලා වැටලා තියෙනවා පල්ලහැට. ඉතින් ওই ට්‍රේන් එකේ තිබිලා තියෙන්නේ හාල් වලින් පුරවපු හාල් ගෝනි. කොහොම හරි එදා ඒ තිබ්බ හාල් ගෝනි ටික ඔක්කොම කන්දෙන් පල්ලහැට පෙරලිලා හැම තැනම විසිරලා මඩත් එක්ක එකතු වෙලා තිබුණා. ඉතින් ගමේ හිටිය ගෑනු කට්ටිය ආච්චිලා ඇවිල්ලා ඔය හාල් ටික බේරලා අරගෙන තියෙනවා. ඒකට උදව් කරලා තියෙනවා ගමේ හිටිය තරුණ පිරිස් ඇවිල්ලා ආච්චිලාට මේ හාල් ටික ගරලා ගන්න මඩෙන් බේරලා ගරලා ගන්න උදව් කරලා දිනා. ඉතින් එදා තමයි එන්නේ ඒ සිද්ධිය හින්දා ආච්චිට හාල් ගන්න කතාව ගොඩ නැගිලා තියෙන්නේ. guys දැන් මීයන් ඇල්ල අපි මේ කන්ද මෙහා පැත්තෙන් බැලුවානේ. අපි දැන් ගිහලා බලමු ඩිංගේ ඇතුලෙන් කොහොම view එකක්ද තියෙන්නේ කියලා. දැන් නම් ඇතුළට යන්න දෝංකාරෙත් වැඩි ඒ වගේම හොරවල් ලුක් එකක් තියෙන්නේ. කළුවරයි ටොච් එක ගහමු. ටොච් එක ගහුවත් පේන්නේ. මේ පැහැදිලිව බලා ගන්න මේ එළිය හොඳටම මදි.
දැන් ඉන්නේ බින්ගේ ඇතුලේ. ඉතින් මෙතෙන්ට ආවම තමයි තේරෙන්නේ ට්‍රේන් එකක් ආපුවම අපිට කරගන්න දෙයක් නැති වෙනවා. මොකද එච්චරට බින්ගේ ඇතුලේ පට්ට පාටු පාරක් තියෙන්නේ. කිසිම සද්දයක් නැහැ. අපි කතා කරන දෝංකාරය විතරයි මේකේ තියෙන්නේ. ඔය චූටියට යතුරු හිලක් වගේ පේන්නේ බින්ගේ පටන් ගත්ත තැන. ඒ කියන්නේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගොඩක් දුරට. ඔයාලට මෙහෙම පෙන්නුවොත් පේන්නේ නැති මේ ඉන්නේ අපි රේල් පාරේ. මේ රේල් පීල්ල තියෙනවා, ගල් ටික තියෙනවා. ඒ වගේ පොඩි එලියක් හොඳටම මදි මේක පැහැදිලිවම ඔයාලට පෙන්වන්න. කොහොම හරි මෙතන රේල් පීල්ලෙන් ඇවිල්ලා මෙතන චුට්ටක් උඩට නගින්න ඕනේ. ඒක උඩට නැග්ගා. දැන් බලමු. එන්නට පාත් වෙලා යන්න තියෙන්නේ. කිලින් හිටගෙන යන්න බෑ. ඔළුවත් අදිනවා. දෙමිට වතුර සද්ද එහා බලන්න. ඔය තමයි අපි ඉස්සෙල්ලා හිටිය මියංගල්ලේ අපිට පෙන්න හෝල් එක වගේ ස්ථානය. දැන් නම් එළිය එනවා. wow guys. Hari. Ya.